Somebody's gonna hurt someone before the night is through. Somebody's gonna come undone. There's nothing we can. ආයු ගෝවන් ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ සද්දන්ත දෙවෙනි එපිසෝඩ් එක. අද නිවුස් ඔබ වෙත ගෙන ලද්දේ සිද්ධාලය ප්‍රද මහත්තයා විසින් සිද්ධාලය පසු මොදගම් විසින්. පින්වත මොකද්ද ප්‍රශ්නේ? වැඩක් නෑ ආව ගැන කතා කරමු. දුන්නා සිද්ධාලය පසු මොදගම්. මේ මොකද මේ? දුන්නා සිද්ධාලය පසු මොදගම්. මේක මම කරන්නේ. දුන්නා සිද්ධාලය පසු මොදගම්. MC කී අර හැමතිස්සෙම ඉන්න නමක් පට මැදලා දිනවා. ඒගොල්ලන්ට කියන්නේ මේ MC හැමර් කියලා. ඒ මොකද MC හැම වෙලාවම ඉන්නේ හින්දා ඒකට. අලුත් ආයතනයක් පටන් ගන්න දිනවා මසාජ් පාල එකක්. මේකේ අයිතිකාරයා පාල කියලා මිනිස්සෙක්. ඔව් එයා ඉස්සර ඉඳන් මසාජ් කරන මිනිස්සෙක්. එයාට නම් පැටල මැද ඉන්නේ මසාජ් පාල කියලා. පිට්බුල්ට කවදරක් වෙලා තියෙනවා. මොකක්ද බුල්ට හරකෙක් කනලා අන් දෙක පිට්බුල් කෙනෙක් කරලා එනලා. නෑ නෑ නිකන් හරකෙක්. නිකන් මේ මම මේ iTunes එකේ ඉන්නකොට මම දැක්ක මේ මං හිතන්නේ අපේ එක්කෙනෙක් වෙන්න ඕනේ. අපේ මම හරි ආඩම්බරයි මේ ලංකාවේ ආටිස්ට් කෙනෙක්. ආදීල් කියලා මං හිතන්නේ මගේ යාළුවෙක් මට මතකයි. ආදීල් කියලා නම්බර් 1 හිටියේ. මට හරි ඉතින් අපේ නවක පරපුරේ ගායක කණ්ඩායමක් ගහලා තිනවා අපේ අමරදේව මහත්තයාට පුතු පුදන්න moves like අමරදේව. ඔව් ඒ සින්දුවක් ඉතාම ලස්සනයි. moves like අමරදේව කියලා සින්දුව. මේ ළඟදී මම මියුසික් වීඩියෝ එකක් බලුවා Clues and Naughty Doggy අන්තිම සීට් එකේ. Naughty Doggy. ඔව් හරිම Naughty. ඔව්. Naughty Doggy. ඉතාම සද්දන්ත මියුසික් වීඩියෝ එකක් ඒක. දැන් බලන්න අනිත් මියුසික් වීඩියෝ රැපර්ස්ලා ඇල්කොහොල් අමුතු බීම ජාතිප මේගොල්ලෝ බොන්නේ කුකුල් සාය. මම හොඳ ගුණයක් දැක්ක ඒගොල්ලන්ගේ මේ සපත්තු දානවා මේ මේස් නැතුව. දැන් බලන්න අම්මලාට කොච්චර සර්ෆ් එක්සෙල් පාවිච්චි කරනවද මේස් හොදන්න. දැන් බලන්න ඒකේ තියෙන්නේ ඇනිමල් රයිට්ස් ගැන තියෙන්නේ අන්තිම බස් එකේ අන්තිම සීට් එකේ කියනවා එයා ඔහොම හපනකොට හුස්ම ගන්නත් බැරි වෙයි. කියන්නේ බල්ලෙක් ගැන තමයි කියන්නේ. බල්ලා ආදරෙන් නහය හපනවා එයාට හුස්ම ගන්න බැරි වෙනවා. හුස්මක් හිර වෙයි ඔහොම හපනකොට අන්තිම සීට් එකේදී කෙල්ලේ ඔයාගේ දියන දඟ. කැප් දාලා මාල දාලා බස් එක යන්නේ කොච්චර මේ අහිංසක ළමයි. අහිංසක කම අර මූණෙන් පේනවා අර. මුලා වෙලා මට ඔබ නැතුවම මම ඉස්සර හිටියේ මෙන්න මේ වගේ. ආයිබෝවන්. ෆස්ට් ස්ටෙප් එක මේ මගේ ගෝලය දෙන්න. ඒගොල්ලෝ දෙන්න කරයි මම කරන විදියට. ෆස්ට් ස්ටෙප් එක මේකට තමයි කියන්නේ බස්ට් ව්‍යායාම. මේකට තමයි කියන්නේ හැන්ඩල් ඩාන්ස් කියලා. මම මෙතන පෙන්නන්න. ඉතාම අත්වලට ඉතාම හොඳ ව්‍යායාමයක් වෙනවා මේකෙන්. ඔව් ඊළඟට අපි ඔයගලන්ට පෙන්නන්න යන්නේ ස්පයිඩර්මෑන් එක්සර්සයිස්. ඔයගොල්ලෝ මාරු කරන්න. දැන් අපිට ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ගොබළු එක්සර්සයිස් එක. දැන් අත්වලට මේක කරන්න බැරි එක්කෙනාට ගෙදර ඉන්න අය try කරන්න. මෙන්න මෙහෙමයි කරන්න. මෙහෙම අල්ල ගන්න. ඉතින් බලා ගන්න. හරි. දැන් ඔන්න මෙහෙම කරකවන්න. මේක තමයි තාම දහඩිය යන එක්සර්සයිස් එකක්. මේක. අපි ආයි පරක් හම්බෙමු. ආයිබෝ. ඔව් අපි ඉස්සර සෙග්මන්ට් එක බැලුවා. දැන් ඒ වගේම තව සෙග්මන්ට් එකක් තමයි යන්නේ. හැබැයි මේක ඊටාම වැදගත් සෙග්මන්ට් එකක්. මොකද අපි දැන් ඔබට හඳුන්වා දෙන්න යන්නේ ඊටාම සද්දන්ත මිනිසෙක්, අයෝමය පුරුෂයෙක්. මෙයා ගිනස් වාර්තා තියලා ඔක්කොම වාර්තා කඩලා
තියෙන ඔක්කොම ගෙදර තියෙන ඔක්කොම බඩු කටලා තමයි ඉන්නේ. ඔව් දිස්ටි පුඩින් ඔව් දිස්ටි පුඩින් හැමතිස්සෙම ඉන්නේ එක්සර්සයිස් එකේ. හරි. කොහොමද මේක පටන් ගත්තේ? කවදද මේක ඉගෙන ගත්තේ? පටන් ගත්තේ කවද්ද? කවද හිතුවේ අයෝමීය පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා? අයෝමීය පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා කවදද හිතුවේ? මට හිතුන්නේ. වා කියන්නේ ගිනස් වාර්තාව ගැන. හරි. වා කැමරේකට කියන්නේ ගිනස් වාර්තාව ගැන. ගිනස් වාර්තාව ගැන කියන්නේ කැමරේකට මෙතින් කැමරේ. ඔබට හතුරෝ ඉන්නවද ඔවුගේ වැඩේම එක එකව උස්සලා අන්න වේට්ස් කරනවා අත බලන්න. ඔව් ඒක කඩන්න යන්නේ. කඩන්න බෑ හැබැයි ඒක එච්චර පව එකක් නෑ. හරි දැන් වතුර බොනවා. ඔව් ඔයාට බල්ලෙක් ඉන්නවද? නෑ බලන්න. හරි එතකොට මෙහෙමයි. බල්ලෙක් ඉන්නවනේ. එතකොට ඔයා කියන්නේ මේ ඔයා ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔව් ඉදිරියේදී මොනවද කරන්නේ? ඔබට උස්සන්න බර වැඩි දෙයක් තියෙනවද මේ ලෝකේ? දැන් movies. ඔයගොල්ලෝ ආයෙත් එකතුලා ඉන්නේ සද්දන්ත අපේ ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රෝග්‍රෑම් එකක් එක අපේ ෆිල්ම් ක්‍රිටික්ස් චිත්‍රපට බැලි කාර්යවසම් මහජනක. අපි කතා කරන මූවි එක තමයි Shrek 3. Shrek 1 2 3 තුනම එකපාරටනේ ආවේ. එළියට ආවේ. නෑ We're an unlikely hero. You definitely need some Tic Tacs or something, cause you're Shrek එකේ කැරක්ටර්ස්ලා ගැන ඔබතුමා මොනවද හිතන්නේ? මේ කැරක්ටර්ස් වලට කලින් ඉතින් පොඩ්ඩක් කතා කරන්න ඕන ෆිල්ම් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන. ඒ කියන්නේ ෆිල්ම් එක හරියට කියන්නේ ඒ කියන්නේ නෑ බෑග්ග්‍රවුන්ඩ් නෑ. මේකේ වුණත් ආටිස්ට්ලාට එහෙම අලුත් ආටිස්ට්ලා තමයි මේකේ සින්දු කියන්නේ. හින්දා මේකත් අර තාම අර මේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකට ඇවිල්ලා නෑ මේ ෆිල්ම් එක උනත් අපිට පොඩ්ඩක් අපි බලන්න ක්ලිප් බලමු. පොඩ්ඩක් බලමු. අපි තව පොඩ්ඩකින් දාන්න ක්ලිප් එක. ඒක නෙමෙයි ඒක නැහැ ඒක. ඒක නැද්ද? නෑ. අපිට කියන්න Shrek එකේ කැරක්ටර්ස්ලා කැරක්ටර්ස් කිව්වම ඉතින් කැරක්ටර්ස්ලා ගොඩක් ඉන්නේ මෙතන මේ IQ level එක අඩු කට්ටිය. එක සීන් එකක් තියෙනවා ජින්ජර්බ්‍රෙඩ් මෑන්ට ටෝචර් කරනවා. ඕට් පාක් වලට ඇවිල්ලා යාගේ අර බටන් එක අල්ලද්දි තමයි කියන්නේ අනේ බටන් එක නම් අල්ලන්න එපා මම ඔක්කොම කියන්නම් කියලා. ඒ කියන්නේ ඒක තේනවා කැරක්ටර්ස් වල. ඒක දැන් මගේ එක අල්ලන්න ගියත් මම ඔහොම කියනවා ඉතින්. ඒක එච්චර ඒ බටන් එක ඔව්. දැන් මම මෙයාගේ අල්ලන්න ගියත් ඔබ කියනවා. ඒක එච්චර ප්‍රශ්නයක් නෑ. නෑ. ඒක අපි මෙච්චර low funded movie එකකට low funded කියන්නේ ඇත්තටම මේකට මේ funds එච්චර වෙන් කරලා නැහැ. අත් වශයෙන්ම කියන්නේ මේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ Shrek ඉන්නේ කොළපාට Shrek. එයාම තමයි ඉන්නේ මහත ෆියෝනා. විග් එකක් දාගෙන. Shrek 2 ආවිල්ලා තියෙනවා. Shrek 3 ආවිල්ලා තියෙනවා. මොනවාද තව ඉදිරියට යන්න මේ ගැන මොනවද හිතන්නේ ඔබ? ඉදිරියට ඉතින් 3 ආවිල්ලා තියෙනවා නේද? ඔව්. ඒතකොට 4 තමයි. Shrek එකේ ඔක්කොම කැරක්ටර්ස් 90ක් විතර තමයි ඉන්නේ. 91ක් ඉන්නේ. Excuse my charisma, vodka with a spritzer. අද අපි කුගේ ප්‍රෝග්‍රෑම් එක ගෙනෙන ලද්දේ රම් පපඩම් සාදර අනුග්‍රහයෙන් මේ පපඩම මැද රම් පපඩම් කියලා ලියලා නැත්නම් ඒක ගන්න එපා. ඒ පපඩම රම් පපඩම් නෙමෙයි. විතර හදන හැටි තමයි අපි දැන් ඔයගලන්ට කියලා දෙන්නේ. කඩෙන් ගන්නත් පුළුවන්. ඕන ගෙදර කිකිලි එක්ක ගන්නලා ඔයගලන්ට විතර හදා ගන්නත් පුළුවන්. මේ මම නම් පෙන්නන්න යන්නේ හදන විදිය ඒක. ඔයාලට කැමති ආකාරයට ඩිසයින් කරගන්න පුළුවන් බිත්තරේ තියෙන විදිය අනුව. හරි එහෙම තමයි දැන් තියෙන්නේ බිත්තරේ හදපු හැටි. ඔව් අපි දැන් සලපාන් එක එකතුලා ඉන්නේ අපි බිත්තරයක් හදන්න පෙන්නනවා සතුටුපත්. හරිම අමාරුයි බිත්තර හොයාගන්න. ඇත්තටම හරිම අමාරුයි. මටත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. මේ කඩේ හරිම ගණන් බිත්තර. ඇත්තටම මම ගෙදර කිකිලි එක්ක ගෙනල්ලා මේ කිකිලිව කුකුලෙක් එක්ක වල්පන්නනේ ප්‍රොසෙස් එක. කියමු ඉතින් ලේසි පොල් ළමයින්ටත් ගෙදර හදන්න නෑ කමන්නේ. කමන්නේ ඒක කුකුලා දාන්නද විතර? ඒක මම දන්නේ නැහැ කුකුලගෙන් අහන්න. හරි. කීයද දෙන්නේ අපිට? කීයද දෙන්නේ? සෙට් එක ගන්න. මොකක්ද මේ ප්‍රෝග්‍රෑම් එක හරි අප්සෙට් නේ. ලොකු රැපර් කෙනෙක් ලෝකේ ඉන්න ඩොක්ටර් ඩ්‍රේ. ඉංග්‍රීසියෙන් කියන්න බෑ. මම කියන්න. ඔව් අඩු පුළුවන් ඉන්නේ නේ. your life අපිට පේනවා කට හොල්ලනවා ඉමෝෂන්ස් නැහැ. මම දැන් මේ කට හොල්වන්න නැතුව කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මොකද කට හින්දා ගොඩක් කට්ටිය මේ ළඟදී නම් ෆයිට්ස් වලට පැටලෙනවා.
ඔබ මේ ඇත්තද පිට්ටි රත්ති බොන්න කැමති කියන්නේ? ඔව් ડોක්ටර් රේගේ ෆෝන් Nokia 3310 එක වදිනවා. කරා කවුද? හලෝ මේ නුගේ ගොඩි පිට්ටක් හදද්දී මොකද කරන්නේ? ඔළුව හොලවන්නේ. නෑ ඉතින් මගේ අර අලුත් හෙඩ්ෆෝන්ස් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ බීයකුරක් ගහලා තියෙන්නේ අර රතු පාට බීයකුරක් ඒ බී කියන බීට්රූට් කියන එක ඔබේ සින්දුවක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා කොස් කියලා. නෑ කොස් නෙමෙයි සින්දුවේ නම කුෂ් කොට සින්දුව බලලා ඉමුද අපි සින්දුව බලලා ඔබේ කම්පිටිෂන් එක ඉරාජ්. ඔයගොල්ලන්ට ඕන වුණ විදිහට මෙතන බීෆ්ස් ඇති කරන්න හදන්න එපා. ඉරාජ් කියන්නේ මගේ හොඳ යාළුවෙක්. මම එදා ඉරාජ් ෂෝ එකේ හිටියා. මට ආරංචික අලුත් සිංගල් එකක් රිලීස් වෙන එක ගොයම් මැස්ස. ගොයම් මැස්ස නෙමෙයි. ගොයම් මැස්ස කියන්නේ අර ගොයම් නතල දාන එක. පැට් එක. මේ තියෙන්නේ ගොයම් මැස්ස කියන්නේ. මියුසික් පුළුවන් තරම් රියල් ලයිෆ් එකට ක්ලෝස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ගොයම් මැස්සගේ ඇක්චුවල් සාම්පල් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. ගොයම් මැස්ස කොහෙන්ද ආගත්තේ? අපේ LA වල තියෙනවා LA බතු ඕන තරම්. කියන්නේ පොඩි කොල්ලෝ කුරුට්ටෝ එකතු වෙලා LA. ඉතින් ඔය වත්තකින් තමයි ගොයම් මැස්ස හොයාගන්නේ. අපේ සද්දන්ත ප්‍රෝග්‍රෑම් එකකින් අලුත් ගෙස්ට් කෙනෙක් ඇවිල්ලා තිනවා. හැමෝම දන්නවා මොහු ගැන. ඉතාලම නරක එක්කෙනෙක් එයා. නරකයි ස්ටාර් වෝස් වල නරකම එක්කෙනා. ඩාත් වේටර්. දැන් ස්ටාර් වෝස් මූවි එක ඉවර හින්දා දැන් ඔයා කරන්නේ වේටකම. ඔය කිව්වේ එයා හරි ආසයි කියලා වේට කරන්න. මොකද ස්ටාර් වෝස් එක යාට අර මේ එච්චර හොඳ හොඳ කැරක්ටර් එකක්. ඔහු ඉතා නරක එක්කෙනෙක්. හැබැයි හරි සුමුදුයි. මරන්න අපි මරන්න හදන්න. අපි මරන්න ඕනද? හැබැයි දැන් හොඳ හින්දා මරන්න නෑලු. මොකද දැන් ටීවී ෂෝ එකක් ඉස්සරහ මරන්න බෑ කියලා කියන්නේ. මේ ඔව්. දැන් ඇයි ඔය මේ කටට මේ කටකලියාවක් දාගෙන ඉන්නේ? ඔය කියන්නේ එයාට ඒඩ්ස් තිබිලා තියෙනවා කරන ස්ටාර් වෝස් කරන අතරතුර ඒකින්ද කටකලියාවක් දාගෙන අනිත් මිනිස්සුන්ට බෝ වෙන්න තියෙන ඒඩ්ස්. ඒඩ්ස් එහෙම බෝ වෙන්නේ නැහැ හැබැයි නේ. බෝවෙන අපිට සින්දුවක් කියලා පෙන්නන්න මුලන්ද? I came to work. You came. Anakin Skywalker. I wait. 44 45 ඇතුළු 40. අපි ඔහුගෙන් අහමු ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඔහු ඊට පස්සේ මූවිස් කරන්නේ නැද්ද? ඔව් අපි එකතු වෙලා තියෙන්නේ සද්දන්ත ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රොඩක්ට් සෙක්ටර් එකට. අපිත් එක ආයෙත් කරකෙලිලා. We product today What show? Who guys shown? ඔව් ඇත්තටම කියනවා නම් අද මේ ප්‍රොඩක්ට් එක හැටියට අපි ගෙන ආවේ we got this product. මට තේරෙන්නේ නැහැ මුගේ භාෂාව. තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් English For all these Halloween it is happening on Halloween no there is no එපා එහෙම එළුවෙන් ඉන්න එපා. Anyway, moving on, we have this newest gadget that is designed for all these Halloween people out there who want to get dressed up. I have had this brilliant. I have this new costume. It is modeled after that famous boy, that Justin Bieber. Yes, this is modeled after his hair. His hair concept, like this. You wear it like this, and you go for the party. I thought Justin Bieber. අපේ නම් ප්‍රෝග්‍රෑම් එකේ කන්ක්ලූෂන් එක ඇවිල්ලා ඉන්නේ. ඔව් අපි සෙග්මන්ට්ස් ගොඩක් බැලුවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයගොල්ලන්ට ආයිත් ඊළඟ එපිසෝඩ් එකට අප්ඩේට් වෙලා ඉන්න ඕන නම් Facebook එකේ අපේ සද්දන්ත page එක තියෙනවා. ඔව් ඒක ලයික් කරන්න පුළුවන්. ඒක group එකට join වෙන්න පුළුවන්. තව email කරන්න පුළුවන්, fax කරන්න පුළුවන්, internet කරන්න පුළුවන්, පරිවර්තන පුළුවන්. ඕන දෙයක් එවන්න. අපිට කමෙන්ට් කරන්න අපේ හොඳ කියන්න. අපි ඊළඟ එපිසෝඩ් එකේ එනකම් හම්බෙමු. සද්දන්ත